ආයිබුවන් කියලා පිළිගන්න නැවතත් බල්ගේරියන් මිතුර අපේ චැනල් එකට. ඉතිං අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් වන ඔයාට බල්ගේරියාවට එන්න පුළුවන් වීසා ක්‍රම මොනවාද කියලා. ඇත්තටම ඉතින් ශ්‍රී ලාංකිකයෙක් ලෙස බල්ගේරියට ගත්තම අපිට ප්‍රධානම වීසා ක්‍රම දෙකයි තියෙන එක හැමෝම දන්න එකක්. C වීසා සහ D වීසා කියන කැටගරි දෙකක් යටතේ. ඉතිං බල්ගේරියාව ශ්‍රී ලාංකිකයෝ ලෙස යාමට තවත් ක්‍රම තියෙනවා. කියන්නේ සංචාරකයෙක් විදිහට යන්න පුළුවන්, ශිෂ්‍යයෙක් විදිහට යන්න පුළුවන්, කාර්ය මණ්ඩල ව්‍යාපාරිකයෙක් විදිහට යන්න පුළුවන්. මේ වගේ එක ප්‍රොසෙස් තියෙනවා. නමුත් ඉතින් මේක වීසා කැටගරිස් දෙකක් යටතේ තමයි වෙන්නේ. ඒ තමයි C සහ D. හොඳයි, ඉතින් අපි මුලින්ම C වීසා එක ගැන කතා කරොත් මේක ඇත්තටම කෙටි කාලින පදනමක් යටතේ ලබා දෙන අපිට වීසා එකක්. ඒක සාමාන්‍ය සංචාරක වීසා එකක් වගේ අපි සාමාන්‍යයෙන් දන්න විදිහට නම් මේක දින 90කට තමයි වළංගු වෙන්නේ. සංචාරක වීසා කිව්වම ඔයගොල්ලෝ බලනවා ඇති මේකෙන් ඇවිල්ලා අපිට ජොබ් එකක් කරන්න පුළුවන්ද බැරිද කියලා. නමුත් ඇත්තටම මේකෙන් අපිට ජොබ් එකක් කරන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ බල්ගේරියානු තානාපති කාර්යාලයක් නැති හින්දා අපිට කරන්න වෙන්නේ ඉන්දියාව හරහා. ඒක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. බල්ගේරියාවට එන්න බලන් ඉන්න හැමෝම දන්නවා. ඉතින් මේකට අවශ්‍ය කරන ලිපිගොනු තමයි ඔයාගේ වළංගු පාස්පෝර්ට් එක. එතකොට ඔයාට යන්න එන්න ටිකට් පත්, හොටෙල් වෙන් කර ගැනීමක් කරන්න වෙනවා ඔයාට. ඊට පස්සේ ඔයාගේ මූල්‍යම සහතිකය කියන්නේ ඔයාට බල්ගේරියාවට ටුවරිස්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා ඒකට වියදම් කරන්න පදිංචියට මුදල් ප්‍රමාණවත් කියලා අපි යාලට පෙන්නන්න ඕන. සහ සංචාරක රක්ෂණයක් අනිවාර්යයෙන්ම මේකට තියෙන්න ඕන. ඉතින් මේක ඔයාලා සෙල්ෆ් දාගන්න වනයි කියන ඔයාලා විසින්ම මේකට ඇප්ලයි කරනවා. ඔය ඩොකියුමන්ට්ස් ටික සහ ඒජන්සියක් කරා ඇප්ලයි කරද්දී ඔයාලට මේක වැදගත් වෙන්නේ නැහැ. ඔයාලට වැදගත් වෙන්නේ පාස්පෝර්ට් එක තමයි. පාස්පෝර්ට් එක සහ ඔයාගේ CV එකක් දුන්නාම මේගොල්ලෝ ඊටු ටික ඔයාලට කරලා දෙනවා. ඉතින් හැබැයි කිසිම වෙලාවක මේ C වීසා කැටගරි එකට ඔයාලට මෙහෙදි ටෙම්පරරි රෙසිඩන්ට් පර්මිට් එකක් හැදෙන්නේ නැහැ. කියන්නේ ඔයාලට TRC එකක් හැදෙන්නේ නැහැ. සහ මේකට අපිට පොලිස් රිපෝට් එක අත්‍යවශ්‍ය වෙන්නේ. හොඳයි, ඉතින් C වීසා එක වෙන්නේ ඔන්න ඔය විදිහටයි. ඊළඟට අපි කතා කරොත් D වීසා එක ගැන. D වීසා එකේ ඇත්තටම ක්‍රම දෙකකට එන්න පුළුවන්. එකක් ස්ටුඩන්ට් වීසා, ඒ කියන්නේ ශිෂ්‍ය වීසා, සහ අනිත් එක වර්ක් වීසා. ඒ කියන්නේ වැඩ කිරීමේ රැකියාව වීසා කියලාත් අපි හඳුන්වනවා. ඔය දෙක යටතේ එන්න පුළුවන්. ඉතින් අපි බලමු මුලින්ම ශිෂ්‍ය වීසා යටතේ එන කෙනෙකුට නම් මේ D වීසා එක කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම මේකේ සමහරුන්ට 5 years වැඩිච්ච කට්ටිය, ඒ කියන්නේ අවුරුදු 5ක් වැඩිච්ච කට්ටිය ඉන්නවා, අවුරුදු 3ක් වැඩිච්ච කට්ටිය ඉන්නවා. ඉතින් ඇත්තටම මේක D වීසා එක ස්ටඩින් වීසා කියන්නේ යුනිවර්සිටි හෝ හයි ස්ටඩීස් වලට එන කට්ටියට හොඳ වීසා එකක්. එතකොට ඔයාලට මේක රික්වෙස්ට් කරද්දී බල්ගේරියාවේ අනුමත විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ ලිපියක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. සහ සම්පූර්ණ වීසා අයදුම්පතක් අවශ්‍ය වෙනවා. ඒ මූල්‍ය සහතිකය කියන්නේ අපි හිතමුකෝ විශ්වවිද්‍යාලයට ගෙවන ෆීස් සහ ඔයාට බල්ගේරියාවේ හොස්ටල් එකක නවතිලා ඒ කියන්නේ ඇකොමඩේෂන් එකක් දෙනවා නම් ඒකට ගෙවන්න පුළුවන් කියලා ඒක ඔප්පු කරන්න තියෙන මූල්‍යමය සහතික සහ රෝහල් රක්ෂණයක් අවශ්‍ය වෙනවා. මේකට අනිවාර්යයෙන්ම පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක අපිට ඔන්න අත්‍යවශ්‍ය වෙනවා. ඒක අපිට ශ්‍රී ලංකා පොලිස් ක්ලියරන්ස් එක D වීසා කියන කැටගරි එකට තමයි වෙන්නේ. මම ඉස්සෙල්ලා වගේ C වීසා කියන කැටගරි එකට මේක ඕනේ නැහැ. සහ අවසාන ඩොකියුමන්ට් එක තමයි ඔබේ අධ්‍යාපන සහතිකය. ඉතින් මේ ඩොකියුමන්ට්ස් ටික තමයි ගොඩක් අත්‍යවශ්‍ය වෙන්නේ ඔයාලට ස්ටුඩන්ට් වීසා එකක් විදිහට එනකොට. ඊට පස්සේ ඔයාලට මම මුලින් කිව්වා වගේ බල්ගේරියාවේ අනුමත විශ්වවිද්‍යාලයකට ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට ගත්තාම බල්ගේරියාවේ වැඩ කිරීමේ වීසා, ඒ කියන්නේ වර්ක් වීසා එකක්. මේකත් යන්නේ D type එක යටතේ. සහ මේක ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. තව එකක් අපිට 6 month එන්න පුළුවන්, මාස 6කට එන්න පුළුවන්, එහෙම නැත්නම් මාස 9කට එන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාලට අවුරුදු 3කට එන්න පුළුවන් මේ working visa එකට. ඒ තුනටම D visa. මට ඉස්සලා කියන්න තුනයි ස්ටුඩන්ට් වීසා එකටත් ඔයාලට අනිවාර්යයෙන්ම TRC එකක් හැදෙනවා. ඒ කියන්නේ ටෙම්පරරි රෙසිඩන්ට් පර්මිට් එකක් හැදෙනවා. එතකොට ටෙම්පරරි රෙසිඩන්ට් පර්මිට් එකෙන් ඔයාලට part time jobs කරන්න පුළුවන්. ටෙම්පරරි රෙසිඩන්ට් පර්මිට් එක තමයි මේ ස්ටුඩන්ට් වීසා කියන එකට හම්බෙන්නේ. ඊට පස්සේ අපි ගමු D වීසා එකේ රැකියාව වීසා එකට ඔයාලට නිශ්චිත රැකියාවක් සඳහා දිගු කාලින වීසා එකක් විදිහට තමයි ඔයාලට මේක හම්බෙන්නේ. එතකොට මුලින්ම ඔයා කරගන්න ඕන එම්ප්ලොයර් කෙනෙක් හොයාගන්න ඕන බල්ගේරියාවේ. කියන්නේ රැකියාවක් ඔයාලට දෙන්න පුළුවන් කෙනෙක්. ඊට පස්සේ එතනින් ඔයා කොන්ට්‍රැක්ට් ලෙටර් එකක් හරි ඔෆර් ලෙටර් එක කියලාත් කියනවා. මේකෙන් දෙකෙන් එකක් දෙකම එකයි. එතකොට මේකෙන් ඔෆර් ලෙටර් එකක් හරි කොන්ට්‍රැක්ට් එකක් හරි දෙනවා. එම්ප්ලොයර් කෙනෙක් හොයාගෙන ඊට පස්සේ ඔයා රැකියා අනුමැතිය ලබා ගන්න ඕන. ඒක බල්ගේරියන් එම්ප්ලොයිමන්ට් ඒජන්සි එකකින් ඔයාට ගන්න පුළුවන්. මම මේ ඔයාලට කියන්නේ ඕගොල්ලෝ self
ඇප්ලයි කරනවනම් මම මේක ඒජන්සියක් තුරු යන්න විදිහන මේ කියන්නේ ඊට පස්සේ ඔයාලට මේකටත් මූල්‍යමය සහතිකයක් ඕන වෙනවා ඒ කියන්නේ ඔයාට සල්ලි තියෙනවා ඒ විස්තර පොඩ්ඩක් පෙන්වන්න ඕන ඒක නම් ප්‍රශ්නයක් නැහැ මොකද අපිට ඒක කරගන්න පුළුවන් ඒක මහ ලොකු දෙයක් නෙමෙයි හින්දා ඒ වගේම මේක රෝහල් රක්ෂණයක් ඕන සහ පොලිස් ක්ලියරන්ස් එකක් අනිවාර්යෙන් මේකටත් අත්‍යවශ්‍ය වෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි C සහ D කියන කැටගරි දෙක යටතේ වීසා බල්ගේරියාවට ඇප්ලයි කරන්න වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මගෙන් ආයි අපි කොහොමද මේ බල්ගේරියාවට කොන්ට්‍රැක්ට් එකක් හදාගන්නේ? එතකොට ඔෆර් ලෙටර් එකක් ගන්න කොහොමද කියලා. මේකේ ඔන්ලයින් වෙබ්සයිට්ස් වල තියෙනවා සහ මම ඉස්සරහදී වීඩියෝස් වලදී ගේන්නම් ඔයාලට අවශ්‍ය කරන හොටෙල්ස් වගේ දේවල්. ඉතින් වීඩියෝ ගොඩක් දික්කුණ නිසා වීඩියෝ කර ගන්න මොකද විනාඩි 5කටත් එහා වීඩියෝ එක ගිහලා තියෙනවා. ඉතින් ගොඩක් වැදගත් විස්තර මම ඉස්සරහට අරන් එන්නම් සහ ඔයාලට ජොබ් වේකන්සිස් මොනවද තියෙන්නේ කින්ද මන්ද කියන දේවල් ඔයාලට මම ඉස්සරහ වීඩියෝස් වලදී අරගෙන එන්නම් සහ යුරෝපෙට ඉන්න හොඳම තියෙන බල්ගේරියාව හොඳම ළඟම පාර බල්ගේරියාව නිසා දැන් ශෙනගන් රටක් වෙච්ච නිසාත් ඔයගොල්ලෝ මම හිතනවා try කරන්න අමාරු වෙන එකක් නැහැ කාටවත්. ඉතින් මොන හරි දෙයක් තිබ්බොත් ඔයාලා අනිවාර්යෙන්ම අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම හැමෝටම මට පුළුවන් තරමෙන් මම උදව් කරනවා. ඉතින් channel එක follow කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.